ඩිස්කේ අපි වලවත් විඩියෝකට සාදරයෙන් පිළිගන්නවා. සේල් එක වෑන් 10-12ක් තියෙනවා. ඒ ටිකේ රිවිව් එකක් කරගෙන තමයි මම අද ආවේ. වීඩියෝ එකක් කරන්නත් හොඳ කාලයක් නෙමෙයි මේක. ඒ වුණාට වාහන ගන්න බලන් ඉන්න අයට උදව්වක් විදියට වීඩියෝ එක දානවා. ඕක තියෙන්නේ 61 නම්බරේ දිග දුර 4 adjustable seat නෙමෙයි normal seat තියෙන්නේ. alloy wheel dual AC යනම් මනම් සේරම තියෙයි. රටේ වුණා හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතයෙන් සමගත් සහ අවතන් වුණ කට්ටිය වෙනුවෙන් මේක අවස්ථාවක් කරගන්න ශෝකය පළ කරන්න අපිටත් හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. ඔය තියෙන H නම්බරේ ඕකත් දිග දොර 4 113 ඕක 3L engine adjustable seat alloy wheel dual AC සේරම තියෙනවා. බොඩි පීලි ඔරිජිනල්. කලින් 61 වෑන් එකේ ප්‍රයිස් එක 62මාරක් කියන්නේ. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 108ක් කියන්නේ. සාමාන්‍ය අඩු කරලා දෙන්න පුළුවන්. වෑන් දෙක දැන් එළිය තියෙනවා. මෙතන හිස්. මෙතෙන්ට තව වෑන් එකක් දැන් තව ටිකකින් ගේනවා. ඒක වීඩියෝ එකත් ඔයාලට මැද්දෙන් දාලා තියන්නම්. අපි බලමු එතකල් ඉතුරු වාහන ටික. ඕක තියෙනවා. ඕක J නම්බරේ JB 172 5L engine gear box තියෙන්නේ. dual AC adjustable seat alloy wheel සේරම තියෙනවා. බොඩි පීලි ඔරිජිනල්. ඒකත් ඇතුළ අරෙමින් 100% හොඳ වෑන් එකක්. රනින් කන්ඩිෂන් හොඳටම හොඳයි. විදිල්ල වගේ 5L engine එක. ඕක මිලවිල්ල 110ක් කියන්නේ. අඩු කරලා දෙන්න පුළුවන්. එයා පැත්තේ තියෙනවා 250. ඕක 119 එකක් 4 wheel ඇවිල්ලා දැන් රිමූව් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඕක 75ක් කියන්නේ. සාමාන්‍ය අඩු කරලා දෙන්න පුළුවන් 73මාරෙන් වගේ ප්‍රයිස් එක. කෑගල්ලේ තමයි වාහන සේරම තියෙන්නේ. කෑගල්ලේ තුෂාන් ඔටෝමාට් එකේ. ඔයාලට කෑගල්ලේ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 3ක් නුවර පැත්තට ආව නම් සේල් එක බලා ගන්න පුළුවන්. ඩුවල් AC යනම් මනම් වැඩ සේරම මේකේ. alloy wheel adjustable seat සේරම තියෙනවා. ඔය තියෙනවා 250. ඕක තියෙනවා 250 ඔරිජිනල් සුපර් GL ලයින් එකක්. ඕක ඇවිල්ලා 88ක් කියන්නේ. සාමාන්‍ය අඩු කරලා දෙන්න පුළුවන්. ඕකේ dual AC adjustable seat alloy wheel සේරම තියෙනවා. බොඩි පීලි ඔරිජිනල්. ඔයාලට numbers පල්ලේ description එකේ හරි title එකෙන් හරි දාලා තියන්නම්. ඔයාලට විස්තර දැනගෙන එන්න පුළුවන් වාහන බලන්න. ඇතුළේ රේමේ හොඳයි ඒකේ. ඔක දිග සේරම වෑන් දිග තියෙන්නේ. කොට වෑන් එකක්වත් නැහැ. සේරම දිග 113 119 114 172 ඔය සේරම තියෙන්නේ. ඕක තියෙනවා 252. ඕකත් ඔරිජිනල් සුපර් GL එකක් මැනුවල් කරලා. ඕකත් 88ක් කියන්නේ. ඕකත් අඩු කරලා දෙන්න පුළුවන්. ඒක dual AC යනම් මනම් තියෙන්නේ සේරම 172 උඩ් එක ගන්න. ඒ සේරම ගහලා තියෙන්නේ. ඇතුළේ රේමේ හොඳ තත්ත්වෙන් තියෙනවා. dual AC යනම් මනම් තියෙයි. ඒකේ adjustable seat තියෙන්නේ. ඕකත් 88ක් කියන්නේ. සාමාන්‍ය අඩු කරලා දෙන්න පුළුවන්. ඔය හැපැත්තේ තියෙනවා 251 දිග දොර 5 වෑන් එකක්. ඒක ඇවිල්ලා 72මාරක් කියන්නේ. ඕකත් අඩු කරලා දෙන්න පුළුවන්. ඒකේ dual AC නෑ. ෆ්‍රන්ට් AC විතරයි. ෆ්‍රන්ට් ACත් වැඩ නෑ. ඒක චුට්ටක් බලා ගන්න ඕන. ටයර් 4ම අලුත්. බොඩි පීලි ඔරිජිනල්. අපිට ඕන නම් dual AC කරලා හරි දෙන්න පුළුවන්. ඒ වුණත් එන්න වාහනේ බලන්න. ඔයාලට තව විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් පල්ලෙන් කමෙන්ට් කරන් යන්න. හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා. අනිත් වෑන් එකත් එනවා මම හිතන්නේ සේල් එකට. අපි පිටිපස්සේ තියෙන වෑන් එකත්
බලලම යන් ඒ වෑන් එක වීඩියෝ එකට. ඕක තියෙනවා 251 2.4. ඕක ඩුවල් AC ඇඩ්ජස්ටබල් සීට් ඇලොයි වීල් ඒ සේරම තියෙයි. බොඩි පීලි ඔරිජිනල්. ඕකෙත් මිලත් සාමාන්‍ය 73ක් කියන්නේ අඩු කරලා දෙන්න පුළුවන්. මේ වැත්තට වතුර කපලා දෙන්නේ වාහන ටික හොදලාවත් නැහැ. ඒක ගණන් ගන්න එපා. හොදලා සර්විස් කරලා ගත්තාම හොඳ පෙනුමට තියෙනවා. ওই නම්බරයටත් කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. ඒක ඇඩ්ජස්ටබල් සීට් තියෙන්නේ ඩුවල් AC ඇතුළාරේ මේ හොඳයි. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ ටික කරලා ගන්න ඕන. බොඩි පීලි ඔරිජිනල්. දැනට ওই වාහන ටික තමයි සේල් එකේ තියෙන්නේ. අපි එන වෑන් එකත් බලමු ඉස්සරහට. දිගටම රැඳිලා ඉන්න. 58 නම්බරයක් තමයි එන්න තියෙන්නේ. ඒක දැන් එන්න ගමන් තියෙන්නේ සේල් එකට. අපි ඒකත් බලමු. එතකල් ওই වාහන ටික බලාගෙන යන්න. වෑන් සේරම දිග්ග තියෙන්නේ. වෑන් සෑහෙන්න තිබ්බා විකිණුණා. KDH එකක් එහෙම තිබිලා විකුණා. ඔය ව්‍යසනකාරී තත්ත්වයේ තියෙන දවස් 2-3 ඒත් ඇවිල්ලා තියෙන යාපනයෙන් තමයි කට්ටිය. එයාලා US අස්සේ ඇවිල්ලා මෙහි ඉඳලා වාහනේ අරගෙන ගියා. ඔයාලට ෆිනෑන්ස් සරේ මේ ඕනනම් එක දවසෙන් ෆිනෑන්ස් පහසුකම් දාලා දෙන්න පුළුවන්. කිසිම රස්තියාදුවක් නැහැ. 100% අපි මේ වාහන වලට වග කියනවා. අපිත් සල්ලි දීලා අරන් තින්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට වාහනේ සැටිස් නැත්නම් අපිටම ගෙනත් දීලා මිල මුදල් රිෆාන් කරලා හරි නැත්නම් වෙන වාහනයක් අරගෙන හරි යන්න පුළුවන්. අපි තුෂාන් ඔටෝමාට් එකෙන් තමයි දැනට ওই වාහන සෙට් එක තමයි තියෙන්නේ. තව වාහන ගේනවා ඉස්සරහට. දැන් සෑන්ඩ් බලලා තමයි වාහන ගන්න වෙන්නේ. ගම් වතුරට හොයිච්ච වාහන අනම්මනම් තියෙදි කියලා බලලා තමයි ගන්න වෙන්නේ. අනිත් වෑන් එකත් එනවා සේල් එකට. අපි ඒකත් බලමු. ඔය එන්නේ වෑන් එක තමයි. ඔක ඔරිජිනල් වෑන් එකක්. 2.4 normal seat පෙලි 4 තියෙන්නේ. alloy wheel rim තියෙන්නේ. ටයර් 4 මල්ලුත්. බොඩි පීලි ඔරිජිනල් 100%යි. 58 නම්බරේ 65 මාරක් කියන්නේ අඩු කරලා දෙන්න පුළුවන්. ඕකත් වාහනේ නවත්තගෙන ගල ඉන්න ඇතුළ බලන්න. අපි බලමු ඇතුළ. ඔය තියෙන වෑන් එක තමයි. බොඩි හැම ඔරිජිනල් තියෙන්නේ. කිසිම මොඩිෆිකේෂන් එකක් නම් මොකුත් කෑලි එල්ලලා නම් නැහැ. ආපු ඔරිජිනල් කන්ඩිෂන් එකට තමයි තියෙන්නේ වෑන් එක. බොඩිය අනිත් 50 ගණන් නම්බර වලට වඩා හොඳ තත්ත්වෙන් තියෙනවා. හදලා කරලා නැහැ මොකුත් බොඩිය. ඕකෙත් මිල අඩු කරලා දෙන්න පුළුවන්. 65 50 කියට මේක නම් තියෙන්නේ නැති වෙයි. දැන් ඇඩ් එකක් දැම්මා. ෆොටෝ ටික ගහගෙන ආපු ගමන් ඔයාලට විස්තර දැනගෙන කෝල් එකක් දෙන්න පුළුවන්. වාහන බලන්න එන්න. ලොකේෂන් එක හොයාගන්න ඕන නම් Google එකේ සර්ච් කරලා බලන්න තුෂාන් ඔටෝමාට් කියලා. එතකොට ලොකේෂන් එකත් එනවා. ඔයාලට ඒක බලාගෙන ඉන්නත් පුළුවන්. මම තියෙන වාහනේ ඇතුළ normal seat පෙළි 4. බොඩි ආරේ මේ හොඳයි. දැනට ওই වාහන ටික තමයි සේල් එකේ තියෙන්නේ. ඔය තියෙන පීලි ඔරිජිනල් තියෙනවා. පීලි ටික තියෙනවා හැමම. මේක ජෙස්ලෝ බාලා දොර පාතර කරලා මොකුත් නැහැ. ඔරිජිනල් වෑන් එක. ස්ටෑන්ඩඩ් වෑන් එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙනකල් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. channel එක subscribe කරලා තියාගන්න. අලුත් වීඩියෝ මේ වගේ එනකොට ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. අපේ numbers දාලා දෙනවා පහළ description වල. ඔයාලට කතා කරලා විස්තර දැනගෙන වාහන බලන්න එන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකල් මම මෙතනින් නවතිනවා. ඔයාලට සුබ දවසක්. එහෙනම් ජය වේවා.